අනේ අම්මපා ඔහෙ වගේමයි ඔහෙගේ කොල්ල දෙන්නත් හොඳේ. නැතුව ඉතින් තැපැල් පිවුම් වගේ මනුස්සයෝ ඔහෙගේ නල්ල මලේ කොල්ල දෙන්න ලෑටි පීතර මුදලාල්ගේ කඩෙන් බනිස් දෙකක් හොරගම් කළා. එතනින් දුවලා ගිහින් පිම්මාළු වලේ මාළු අල්ලලා ඇහුවම නෑල්ලෝ බලනවා ඉතින්. අප්පද බොල ඒ කියන්නේ මම මාවත් ඕට එක් කරලා යන සයිස් එකට ඇවිල්ලාද දැන්? එතනම පස්පව් වලින් 3ක් කරලානේ. යනවා. අර දහම් පසල උගන්වන ග්‍රාම සේක මහත්තයට මුන් දෙනව බාර දෙනවා. මකවල හරි හදලා දෙන්නේ නැtei. මුන් දෙන්න ග්‍රාම සේවක මහත්තයව මකවලා උන්ගේ හැඩයට ගනීද දන්නේ නේද? කමන්නේ බලමු. කො ළමයි, කො පොඩි පුතේ, කො අයියා. අයියා මේ හිටියා මේ නෑ අයියෝ පස්සේ කරගෙන යමු. දැන් ඔයා එන්නකෝ යන්න. එන්නකෝ යන්න. මේ ළමයා මට කියන්න දෙවියෝ ඉන්නේ කොහෙද? දෙවියෝ ඉන්නේ කොහෙද? අයියෝ දෙවියෝ ඉන්නේ කොහෙද? මන් දන්නේ දන්නේ දෙවියෝ ඉන්නේ කොහෙද? කියනවා. ඇයි කොහෙද දුවන්නේ? ඔහම ඉන්නවා. අයියේ ඇවලියේ දුවන් ඒවකෝ මෙදා පාර නම් ගැලවිලක් නෑ. අන්න කවුද දෙයියන් මුස්සලා? ඒකට අපි දෙන්නව මාට්ටු වෙලා තියෙන්නේ. ගමු බලන්න තියෙන නඩු ටික ඉක්මනට. මේ ආරච්චිලාලාමි මේ පළවෙනි නඩුව මේ බිරිඳ ස්වාමියාගේ ඉදිරි පෙළ දත්තෙන්ද ගැලවී යාමට පයින් ගැසීමෝ. යකෝ කිරිමිනල් කේස් එකක් නේ බොල. කොහෙද විත්තිකාරිය? එමු ඉස්සරහට ඇවිල්ලා කියමු බලන්න නිදහසට කරුණු. මේ හැමදාම වගේ ඊයේත් අපේ මිනිස්සු කටගොන්නක් රාබීලා ගෙදර ආවා. එනකොට මම අපේ වෙඩින් එකේ වීඩියෝ එක බල බල හිටියේ. මේ කඩප්පුලි මිනිහා අපේ අම්මා මට වීල් එක තියෙන කෑල්ල යනකොටම ගෙට ඇවිල්ලා අද ටෙලි නෑට්ට නැද්ද? සත්තු ඉන්න වාර්තා චිත්‍රපටියක් බලන්න කියලා මගෙන් ඇහුවා. මෙව්වට අනේ මන්ද තීන්දුව දෙන්නේ කොහමද බං? නඩුව කල් දානවා වසර 5කට. කටට ප්ලාස්ටික් දත් වහල්ලක් එහෙම දාගෙන වරෙන්කෝ විත්තියට එහෙම සාක්කි දෙන්න. දැන් මොකෝ කිව්වා කටේ හුලන්නේ දොට්ට පනින්නේ. ඊළඟ නඩුව. තම බිරිඳගේ අනියම්පෙම අතටම හසු වී බිරිඳට වෙඩි තැබීම. බං යකෝ ඇයි අර මිනිහට වෙඩි නොතිය තමන්ගේ පවුලටම වෙඩි දෙන්නේ? සතියේ දෙතුන් දෙනාට වෙඩි තියන්න මට බෑනේ ආරච්චිලා මහත්තයා. ඒකෙන් මම පවුලට තිබ්බා. දැන් හරිනේ. හරි ආදරයෙන් වක්කර දෙන්න. මට බැරි නෑ ඉස්සර වගේ බොන්න. මට ඩෝබ් වෙන්න වීරිය දෙන්න. අර ඉස්සර වාගේම වෙරි වෙන්න. මම නිතර ගසන මේ බෝතලෙට ඇයි මා බද්දක් ගෑවුවේ මේම. වෙරි නගින වයින මේ ශරීරෙට ඇල්කෝල් නැතුව හිඳින්නේ ගෝම. මෙහා යකෝ අදත් සිග්සැක් ක්‍රමයට ගමන් කරන්න ගසලනේ. වැඩක් නෑ බම්මි ජීවිතේ බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නේ. මොකද කියන්නේ මමත් අපේ අයියා වගේ ડોක්ටර් කෙනෙක් වෙන්න පට්ට ආසාවෙන් ඉදී. බලන්න අන්තිමට කොන්දොස්තර කෙනෙක් නෙවුනේ. ඒත් මට ආඩම්බරයි මං ගැන. ඒ උඹලගේ අයියා ડોක්ටර් කෙනෙක්ද? නෑ බං එයත් ආසාවෙන් හිටියේ. මට මූට මේ මයනෝ බං යන්න. ඕමිට යන්නේ බාබා. ඇයි මා බෝඩක් අපේ ගේට්ටුවේ එල්ලලා යන්න බැරිද? හැමදාම අල්ලපු ගෙවල් වලට රිංගලා නෝන්ඩි වෙලා මේ පවුලකින් ගුටි කනවා මේ බලන්න මේ නිර්වෙලා තියෙන්නේ. අනේ අම්මේ මේ බලගේ පවුලගේ කට කැඩිච්ච කතා අහන්න මං ආස නෑ බං උදේ. හරි කමන්නේ යංකෝ. අන්න හොඳේ යාළුවෝ වරෙන් යා. ඔය එන්නේ බාන එකට බැඳලා. නෑ මම බීලා නෑ. මම මේ මගදී හම්බ වෙලා පාර පෙන්නන්න ආවේ. මොනවා වුණත් හොඳ ගුණ යහපත් මිනිස්සයනේ. අනේ මගේ කට. මම දිගරින්නට මෙයාගේ ගුණ යහපත් තොම්බුව. මේ නෝනමේ කොයි වෙලාවකවත් තමුන්ගේ ස්වාමි පුරුෂයව විවේචනය කරන්න එපා. ඔහුගේ එහෙම අඩුපාඩු තිබිච්ච හින්දා තමයි ඔහේ වගේ කෙනෙක් ඌට කරගහගන්න උනේ. නැත්තම් ඔයිට වඩා හොඳ එකක් ඌට පදින්න තිබ්බා. මොකද කිව්වේ? අඩුවන් උඹ කනවා දැන්. පස්සේ හම්බෙමු අයියෝ. මට කැම ලෑස්ති කරලා උඹ ගියාද? ඔය ඊළඟට ඉන්න ලෙඩා එන්න ඇතුළට.
ලෙඩේ මොකද්ද කියලා කියන්නකෝ. ડોක්ටර් මට කිසිම ලෙඩක් නෑ. හැබැයි ඇඩ්මිට් වෙන්න ඕනේ. මාව වෝඩ් එකකට දාන්න ડોක්ටර්. මොකක්? හා එහෙම ලෙඩක් නැතුව ඇඩ්මිට් කරන්න බෑනේ. ඇයි බෑ කියන්නේ? මට සති දෙකක් ඇඩ්මිට් වෙන්න ඕනේ. මොකක් හරි බොරු ලෙඩක් දාලා මාව ඇඩ්මිට් කරන්නකෝ ડોක්ටර් ප්ලීස්. මේ මගේ ඔය බොරුව නෑ හොඳේ. එහෙම බොරු වැඩ කරන්න මට බෑ. එච්චර කතාව. මොකද්ද ડોක්ටර්? එතකොට ડોක්ටර්ස්ලා පහුගිය දවස් ටික ලෙඩ නිවාඩු දාලා ස්ට්‍රයික් කළේ. ඒකත් බොරුවක් නේ. මේ ළමයා මට ඔය ළමයාව හේතුවක් නැතුව වාට්ටුවට දාන්න බෑ. එච්චරයි කතාව. අනේ ડોක්ටර් කියන එක තේරුම් ගන්නකෝ. හේතුවක් තියෙනවානේ. මගේ යාළුවෙක් රටේ ඉඳන් එනවා. එයා ලංකාවේ සති දෙකක් ඉන්නවා. ඒ සති දෙක මට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕනේ. මට අමතකුණා ડોක්ටර් පොඩක් ඉන්න. මේ තියෙන්නේ මෙන්න මේ රුපියල් 10,000 gift voucher එක මං ડોක්ටර්ටමයි ගෙනාවේ. එහෙමද මේ? ඔන්න ඔය වයර් එක පොඩ්ඩක් ප්ලග් එකට ගහන්න ළමයා. මේ මෙතන එකටද ડોක්ටර්? ඔව් ඕක තමයි. අනේ ඇටන්ඩා ડોක්ටර් මෙන්න මේ ලෙඩාව 16 වාට්ටුවට දාන්න කරන්ට් එක වැදිලා. මේ සති දෙකක් යනකම් ඩිස්චාර්ජ් කරන්න එපා කියන්නේ. ඕකේ ડોක්ටර්. මොකද? අද සෙල්ලම් කළේ නැද්ද? වේලපහින් ගෙදර එන්නේ. උදුම. මේ ගෝල්ෆ් සෙල්ලම් කිරිලා දැන් නවත්තන්න කාලේ හරි වගේ. ඇයි ආයි බූරුව ගහිල්ල පටන් ගන්නද හදන්නේ? මේ සමාජ තත්ත්වය ආරක්ෂා කරගන්න ඕන හින්දා මං ඔයාව ගෝල්ෆ් ගන්න දැම්මේ. තේරුණාද? හරියනේ මට දැන් බෝලේ පේන්නේ. ඔයාට කියන්න බෝලේ පොළවේ හිටෝලා දෑත බදලා පිත්තෙන් වැනුවට බෝලෙට නෙවෙයිනේ වදින්නේ. විලිලැජ්ජාවේ බෑ. අනික එහෙම try කරලා ගැහුවත් ඊට පස්සේ බෝලේ කොයි ලෝකෙ ගියාද කියලා දෙයියෝ තමයි දන්නේ. අයියෝ කන්නඩි දැම්මම වයස පාටට පේන හින්දා ඒක කරන්නත් බෑනේ. මේ අපි අයියව එක්කන් යන්නකෝ. එතකොට හරිනේ. මොකක්? ඔව් අපි අයියව එක්කන් යන්න. ඔයාගේ අයියට දැන් 90ක් විතර ඇති නේද? ඔන්න ඔකනේ. ඔය හැමදාම කලේ අපේ පවුලේ අයව බාල්දු කරපු එක. ඒක මොනවද දාලා කතා කරපු එක. මට කියන්න කවදද ඔයාට අපේ පවුලේ කෙනෙක්ගේ හොඳක් පෙන්නුනේ? ඔයා හරි සෙල්ෆිෂ් අනේ. හරි අම්මේ. මම ඔයාගේ අයියත් එක්ක යන්නම්කෝ. අයියේ යකෝ කන් ඇහෙන්නෙත් නෑනේ. මේ මම දැන් පාරක් ගහන්න යන්නේ. පොඩ්ඩක් බලන්න බෝලේ කොහෙටද යන්නේ කියලා හොඳේ. ඔන්න. හරි. මේ අයියේ කොහෙටද බෝලේ ගියේ? කොහෙටද බං බෝලේ ගියේ? කාගේද බෝලේ? උඹ කවුද?